සුබ දවසක් කියනවා J Sound channel එකත් එක්ක එකතු වෙන හැමෝටම. ඉතින් මොන්න මම පොරොන්දු වුණා වගේම TA82 කියන bass amplifier එක පාවිච්චි කරලා අද මම ගෙනල්ලා තියෙනවා boom box එකක්. එහෙනම් අපි යමු මේක විස්තර ටික කතා කරන්න කොහොමද මේ boom box එක ඇද්දේ කොහොමද මේකේ sound එක කියලා බලන්න. ඉතින් මේක මම කලින් පොරොන්දු වුණා වගේම මගේ T82 bass amplifier kit එක ගෙන ආපු වීඩියෝ එකේදී මම ඔයගලන්ට පොරොන්දු වුණා වගේම මම මේ boom box එක හැදුවා පොඩක් කාලේ නම් ගත වුණා. ඒකට හේතුව තමයි ගොඩක් ඩිසයින් කරා ගොඩක් box designing කරා. ඉතින් band pass model එකට කරා. ඉතින් ටිකක් ලොකු woofers පාවිච්චි කරලා ඉතින් single woofers double woofers වම ගොඩක් පාවිච්චි කරලා අවසානයේ ඉතින් මේ model එක මේ design එක මේක නැන්තන් පොඩ්ඩක් මගේ ඔළුවේ තිබිච්ච බේස් ක්වොලිටි එක ඔළුවේ තිබිච්ච සවුන්ඩ් ක්වොලිටි එක ගන්න ඕන තැනට වෙනකම්ම මේක යන්න වෙච්ච නිසා ගොඩක් වෙලාට ටිකක් කාලේ ගත වුණා. ඉතින් කොහොම හරි මේක සාර්ථකව කරා. ඉතින් මම විශ්වාස කරනවා හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. ඉතින් මේ සාමාන්‍යයෙන් අපි දකිනවා අපි අහලා තියෙන JBL boom box වල තියෙන ඒ වගේම හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් මේකේ තියෙනවා. හොඳ ප්‍රමාණයක් හොඳ සයිස් එකක් මේකේ තියෙනවා. අපි බලමු කොහොමද කියලා මේකේ සයිස් ටික මම අද ඔයගලන්ට දෙනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි මේ boom box එක. ඉතින් මේකේ මම කාලේ ගත වුණේ නැහැ මේක ඩිසයින් එක නිසාමයි. ඉතින් අන්තිමට මම මේ ඩිසයින් එක ගත්තේ ගොඩක් වෙලාවට මේක ලස්සනයි ටික ඔරිජිනල් ලුක් එකක් තියෙන නිසා. ඉතින් මම ඔයාලට මුලින්ම මේකේ මෙෂර්මන්ට් එක දෙන්නම්. අපි බලමු මේකේ සයිස් කොහොමද කියලා. ඔයගලන්ට පේනවා මේක සම්පූර්ණ ඉස්සරහ ප්‍රමාණය අවල තියෙනවා 16ක් වමන. ඉතින් මෙහෙම සාමාන්‍ය මම කියන්නේ මේක දශමයටම මිලිමීටරටම ගන්න කියලා. ඔයගලන්ට මේ woofers වල ඉඩ කඩත් එක උනට පේනවා යම් මෙතන තියෙනවා ඉඩ වාසිය ඇතුව හදන්න පුළුවන් ප්‍රමාණයට. ඉතින් මේක තව පොඩ්ඩක් ඉඩ අඩු වුණාට ප්‍රශ්නයක් නැහැ. ලොකුවට වෙනසක් කරන්න එපා. ඉතින් මම මේක මේ වීඩියෝ එක යන අතරමඟදී මම මේක සමහර මම හදපු ෆොටෝස් ටික මම ගත්ත ෆොටෝස් ටික මම දාන්න. මොකද ඒක මට ස්ටෙප් බයි ස්ටෙප් ඔයගලට දාන්න බැරි වෙච්ච හේතුව තමයි මේකේ මම හදපු ඩිසයින් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම මට වීඩියෝ කරන්න බැරි වුණා. මොකද මම දන්නේ අවසාන වෙනකන් සමහරක් ඒවා සාර්ථක වෙයිද හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් ගියේද කියලා. ඉතින් ඒක නිසාම මම මේ වෙයි සමහරක් වෙලාවට පොඩි පින්තූර අරගෙන මේක අවශ්‍ය කරන ඔයගලන්ට මේකෙන් අවශ්‍ය කරන කොටස ගන්න පුළුවන් පින්තූර ටික මම අරන් දීනවා. ඉතින් මේ පින්තූර ටික මම මේ වීඩියෝ එක මැද්දේදී ඔයගලන්ට පැහැදිලි කරනකොට මම ඒ ටික දාන්නම්. ඉතින් මෙහෙම තමයි මේකේ ඉස්සරහා පෙනුම සාමාන්‍යයෙන් පළල තියෙනවා. ඔයගලන්ට පේනවා අඟල් 16ක් විතර තියෙනවා. සාමාන්‍යයෙන් මේකේ උස අඟල් 8මාරක් විතර වගේ ප්‍රශ්නයක් නැහැ ගැටලුවක් නැහැ. ඉතින් එතකොට මේකේ සාමාන්‍යයෙන් මේකේ පළල ප්‍රමාණය ගත්තොත් අඟල් 9කට 8මාරකට වැඩිය ඒක ප්‍රමාණවත්. ඉතින් මෙහෙම තමයි මේකේ ප්‍රමාණ විදිහට තියෙන දල වශයෙන්. අනික තමයි මේක මේ බේස් හෝල් එකක් පාවිච්චි කරලා තියෙන මේ බේස් හෝල් එක ටිකක් ඇතුළකට වෙන්න ඕනේ. ඒ කියන්නේ අඟල් 12ක් විතර ගැඹුරකට ආවට කමක් නැහැ. මේක අඟල් 2ක බේස් හෝල් එකක්. ඉතින් මේ වගේ මොකද මේක අනිවාර්යෙන් පාවිච්චි කරන්න මම මේ බේස් හෝල් එක චෙක් කර බැලුවා. මේ බේස් හෝල් එක නැතුව නන් පෝටර් ඩිසයින් එකක් මම කරන්න බැලුවා. නමුත් ඒකේ බේස් එක හරියටම ආවේ නැහැ. ඉතින් ඊට පස්සේ මම බේස් හෝල් එක දාලා බලලා මම ඒක චෙක් කර අන්තිමට මම ආපු නිගමනය තමයි අඟල් 2ක බේස් හෝල් එකක්. හැබැයි ඇතුලේ තියෙන බටේ ටිකක් දිග වෙන්න ඕනේ. එතකොට තමයි මේකේ ඩීප් බේස් එක එන්නේ. නැත්නම් ඩීප් බේස් එක එන්නේ නැහැ. ඉතින් මම මේකට පාවිච්චි කරලා තියෙනවා මේක සබ්වූෆර් වලට එන જાතියේ ස්පීකර්ස් දෙකක්. මේක ඇත්තට ලොකු ස්පීකර්ස් නෙවෙයි. මේක අඟල් 5 ප්‍රමාණය තනිකර ස්පීකර් එකක්. මේක විශේෂත්වයකට තියෙන්නේ මේකේ මම ස්පීකර් සමුනලා තියෙන්නේ ඇතුල් පැත්තෙන්. මොකද එහෙම කරේ මේක පොඩ්ඩක් ඩිසයින් එක ලස්සන වෙන්න ඕන නිසා. එතකොට මේක ටිකක් හොඳ ලුක් එකක් ගන්න පුළුවන් හොඳ ෆිනිෂ් එකක් තියෙන නිසා ඉතින් පොඩ්ඩක් ඒක ටිකක් කරදර වැඩක්. ඒක ටිකක් මහන්සි වෙන වැඩක්. පරිස්සමට සීරු මරුට කරන වැඩක්. ඒක නිසා ඔයගොල්ලන්ට පුළුවන් මේක ඩිසයින් කරනවා නම් ඔයගොල්ලෝ හදනවා නම් මේක එලියෙන් දාන්න එක ප්‍රශ්නයක් නෑ. මොකක් රවුටර් එකක් හදනවා නම් ඒක ඒ ප්‍රශ්නයක් නෑ. ඉතින් ඒක ඔයගොල්ලන්ගේ කැමැත්ත. තමන්ට පොඩ්ඩක් මහන්සි වෙලා ටිකක්
කල්පනා කරලා බලලා කරන්න පුළුවන් නම් ඒක ඇතුල් පැත්තේ ස්පීකර්ස් දානවා මේක එහෙම ඩිසයින් කරලා තියෙනවා. ඉතින් අඟල් පහේ ස්පීකර්ස් දෙකක් තමයි පාවිච්චි කරලා තින්නේ. මේ ස්පීකර්ස් ගැන කියන්න ඕනේ මේ බේස් ඇම්ප්ලිෆයර් එකට ගොඩක් වෙලාට පාවිච්චි කරන්නේ පොඩි ස්පීකර්ස් පාවිච්චි කරන්න. මොකද මේක ලොකු වොට් ගාණක් ගන්න අමාරුයි. ඒක නිසා පුළුවන් තරම් දැන් මම මේ පාවිච්චි කරලා තියෙන ස්පීකර්ස් වල ohms 4 වොට් 40. ඉතින් ඒ වගේ ස්පීකර්ස් දෙකක් මම මේ දෙක පාවිච්චි කරලා තියෙන්නේ සීරීස් විදියට. ඒ කියන්නේ සීරීස් විදියට පාවිච්චි කරාම මේක ohms 8කට එනවා ohms ගාණ. එතකොට වොට් ගාණ වොට් 80ක් විතර වෙනවා. ඉතින් ඒක හොඳ බැලන්ස් එකක් තියෙනවා. ඉතින් ඒක මම මුලින්ම පැයක් විතර තියලා චෙක් පැයක් බැලුවා. ඒක වොලියම් එකක් තියෙන මේක රත් වෙනවද කියලා. මොකද මේ බේස් ඇම්ප්ලිෆයර් එකට ගොඩක් රත් වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා බැලුවහම ඒක එච්චර රත් උනේ නැහැ. ඊට පස්සේ මම තව ටිකක් ෆුල් වොලියම් විතර වැඩි කරලා ඉවරලා මේක තව පැයක් විතර දාලා බැලුවා. ඒත් ලොකුම රත් වෙල්ලක් නැහැ. සාමාන්‍ය ප්‍රමාණයකට රත් වෙනවා. ඉතින් මුලින්ම බැලුවේ ohms 4ට. නමුත් ohms 4ට දැම්මහම ohms 2ටද. ඉතින් ohms 2ට දැම්මහම ගොඩක් ඒ කියන්නේ අපි කියන්නේ පැරලල් විදියට දැම්මහම ඒක රත් වෙන්න ගත්තා. ඒක මම දැනගත්ත ගොඩක් වෙලාට පැය 2ක් 3ක් යන්න පුළුවන්කොට ගොඩක් වෙලාට ඇම්ප් එක ඩැමේජ් වෙන්න පුළුවන් තරම් ප්‍රමාණය හීට් එකක් එනවා. ඉතින් ඒක නිසාම මම මේක වයර් ටික යමුවා සීරීස් විදියට යමුවාම සවුන්ඩ් එකෙත් ගැටලුවක් නැහැ. ඉතින් ඊට පස්සේ රත් වීමත් ගොඩක්ම පාලනය වුණා. ඉතින් පස්සේ මම මේකට ඩිසයින් කරන්න හිටියා ෆෑන් එකක්. නමුත් ෆෑන් එක අවශ්‍ය වුණේ නැහැ. මොකද මම මූලිකම කරපු ඒ චෙක් කරලා බලපු දේවල් වලින් මට තේරුණා ෆෑන් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා. ඉතින් මම ඊට පස්සේ ඒක ඒ විදිහට ඩිසයින් කරා. ඉතින් මම මේකට ඩෝම් ටියුබ් ට්‍රැප් පාවිච්චි කරලා තියෙනවා. ඔයගලන්ට කියන්න මෙන්න මේ වගේ මේ ස්පීකර්ස් දාන කටවල් පොඩ්ඩක් පුළුවන් නම් ට්‍රිම් කරගන්න. ඔය ට්‍රැප් පාවිච්චි කරලා ඒකට පොඩි ලස්සනක් එනවා ඒකට. ඉතින් මම ඩෝම් ට්‍රැප් පාවිච්චි කරලා තියෙනවා මේකට. ඉතින් මෙහෙම තමයි මේක ඉස්සරහ වෙන මේක පිටිපස්සේ නම් මෙන්න මේ වගේ බේස් ඇම්ප්ලිෆයර් එක පිටිපස්සට තියෙනවා. මම මේ අතර මේක කරේ මේකේ කන්ට්‍රෝලර්ස් ටික මෙහෙම අතට අහු වෙන විදිහට තියාගන්න පුළුවන් විදිහට ඕන නම් කෙනෙක්ට පුළුවන් මේකේ උඩ පැත්තට උනත් මේ කන්ට්‍රෝලර්ස් පාවිච්චි කරන්න. ඉතින් මම එහෙම දැම්මේ නැත්තේ ඒක මේ වෙන හේතුවක් නිසා. දැන් මේක ලස්සනට අවශ්‍ය වෙන නිසා තමයි මම එහෙම දැම්මේ නැත්තේ. ඉතින් කාටරි ඕන නම් ඒක පිටිපස්සට දාන්නත් පුළුවන්. නැත්නම් මේකේ උඩට දාලා ටිකක් යූසර් ෆ්‍රෙන්ඩ්ලි විදිහට පාවිච්චි කරන්න පුළුවන්. මොකද මේක මේ පවර් ලයින් එකේ පවර් කෝඩ් එක තියෙන නිසා තමයි මම මේ පිටිපස්සට පාවිච්චි කරේ. ඉතින් ඒක මම එතන පාවිච්චි කරලා තිනවා. හැබැයි මෙන්න මෙතන තව විශේෂත්වයක් තියෙනවා. ඔයගලන්ට පේනවා මේ බේස් හෝල් එක. ඉතින් මේ බේස් හෝල් එක පාවිච්චි කරලා තියෙනකොට මේක මේ බේස් හෝල් එකේ ඇතුලේ බටේ මෙන්න මෙතෙන්ට විතර දිගයි. ඔයගලන්ට පේනවා මේක තියෙන්නේ ඒ ප්‍රමාණයෙන් තමයි. මොකද මේ බේස් හෝල් එකක් මේක දිග වෙන්න ඕනේ. මේක ඇතුලේ ඩීප් බේස් එකක් එන්න. අනික තමයි මේක මේ ඇම්ප් එක මෙතන මවුන්ට් කරාම මේ ඇතුලෙන් එන බේස් එකත් එක්ක එන ලෝ එක මේ ස්පීකර්ස් වලින් එන හුලම් පාරත් එක්ක එන මේක මේ බේස් හෝල් එක මෙතනින් තමයි පටන් ගන්න බේස් එක ඇතුල් වෙන්නේ. එතකොට මේ ඇම්ප් එකේ හිට් සින්ක් එකේ වැදිලා තමයි මේ බේස් හෝල් එකෙන් මේ එන බටේට ඇතුල් වෙන්නේ. එතකොට මේ ඇම්ප් එක ඔටෝමැටිකලි මේ ඇතුලෙන් එන හුලකින් බේස් එකෙන් කූල් වෙනවා. ඉතින් කූල් වෙලා තමයි මේ බේස් හෝල් එක දිගේ ඇවිල්ලා මෙතන පොට් එකෙන් එළියට එන්නේ. ඉතින් ඒක අමතර දෙයක්, අමතර වාසියක්. ඉතින් ඒක මට ගොඩක් හොඳ අවස්ථාවක් වුණා. මේක මේ කූලින් සිස්ටම් එක. ඒ කියන්නේ මේක දැන් ගොඩක් හීට් වුණොත් මේක පොඩි කම්පොනන්ට් එකක් නිසා මේක හීට් වුණොත් අනිවාර්යෙන් මේක පිච්චිලා යනවා. ඒක නිසා මේක සාමාන්‍යයෙන් මේක දැන් මේක මේ විදියට නම් පැය 6-7ක් වුණත් එක දිගට දැම්මට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒක වගකීමෙන් කියන්න පුළුවන්. මොකද මම ඒක චෙක් කරපු නිසා. ඉතින් මුලින් මොකද මම චෙක් කරාම මට තේරුණා එක අඩුපාඩු තිබුණා. ඉතින් මම ස්පීකර්ස් පැරලල් කරා, සීරීස් කරා. ඉතින් එහෙමම බලලා පස්සේ මම තීරණයකට ආවා මේකට වෙනම ෆෑන් එකක් පාවිච්චි කරනවා කියලා. නමුත් ෆෑන් එකක් පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ. මොකද මේ කූලින් සිස්ටම් එක මේකෙන්ම මම ඩිසයින් කරගත්ත නිසා. ඉතින් මෙහෙම තමයි මේ බූම් බොක්ස් එකේ කූලින් පැත්ත ඇම්ප්ලිෆයර් එකේ සේෆ්ටි එක ගැන විස්තර ටික. ඉතින් අනික තමයි මේක කියන්න ඕනේ මේක මම ඇතුල් පැත්තට මම මේකට පාවිච්චි කරලා නැහැ. ඇතුලේ අපි කතාවට ගෙන කාමර වෙන් කරනවා කියලා එහෙම කරලා නැහැ. මොකද එල්පෝර්ට් ඩිසයින් මොනවාක්වත් පාවිච්චි කරලා නැහැ මේ ස්පීකර්ස් පොඩි නිසා. ඉතින් මේකට මම empty box එකක් ඇතුලේ තියෙන්නේ. නමුත් මේකේ මම විශේෂ දෙයක් කියන්න ඕනේ. මේකෙන් මම පාවිච්චි කරලා තියෙන්නේ මිලිමීටර 15 MDF බෝඩ් එක. ඒකෙන් හොඳ බරක් ඇවිල්ලා තියෙනවා මේකට. අපි දන්නවා සාමාන්‍යයෙන් weight එක තියෙන්න ඕනේ box එක නැත්තම් බේස් එක ගන්න ගියාම පොඩි නොයිස් එන්න ගන්නවා. ඉතින් ඒක තමයි මම මේ මිලිමීටර 15 බෝඩ් එක පාවිච්චි කරේ. ඒකෙන් හොඳ බරක් තියෙනවා. නමුත් ඒක අනවශ්‍ය මේකට ගැලපෙන්නේ නැති බරක් නෙවෙයි, සාමාන්‍ය බරක්.
ඉතින් ඒ වගේම තමයි මේකේ ඇතුල් පැත්තට මම ස්පොන්ජ් ෂීට් පාවිච්චි කරලා තියෙනවා. මොකද මට තේරුණා මේක empty box එක තියෙනකොට මේකේ බේස් මම චෙක් කරලා බලද්දි මේ ලෑලි වලට පොඩි සයිඩ් එකේ බෝඩ්ස් වලට පොඩ්ඩක් එනවා පොඩි ভাইබ්‍රේෂන් එකක්. ඉතින් මම ඒක අයින් කරගන්න තමයි මම ඇතුළට කුෂන් වගේ පාවිච්චි කරලා තියෙනවා ඇතුල් පැත්තට. ඉතින් එහෙම තමයි ඒක මේව කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් මේකේ ඇතුල් පැත්තේ ভাইබ්‍රේෂන් ඒ තියෙන දේවල් කිසිම දෙයක් නැහැ. අනික තමයි මේක මම ග්ලූ ගන් එකෙන් මේ ඇතුල් පැත්තේ තියෙන හැම ධාරයක්ම සීල් කරගෙන තියෙනවා. මොකද සමහරක් වෙලාවට අපි මේ ලෑලි කපද්දි කරද්දි පොඩි හරි අඩුපාඩු කඩතොල තිබුණොත් මේ බේස් එක ඒ තැන් වලින් ලීක් වෙනවා. එහෙම වුණොත් මේක නොයිස් එන්න ගන්නවා. පොඩි හුලන් සද්ද එන්න ගන්නවා. ඉතින් ඒ හුලන් සද්ද නැති කරගන්න, ඒ නොයිස් නැති කරගන්න තමයි මම ඒ ග්ලූ ගන් එක පාවිච්චි කරේ. ඉතින් එහෙම තමයි මේ බූම් බොක්ස් එක මම ඩිසයින් කරගත්තේ. ඉතින් ඇත්තටම බූම් බොක්ස් 3-4ක් විතර මම හැදුවා. හදලි වෙලා මේ අන්තිමට ඔක්කොම ඩිසයින් වෙනස් කරලා ලොකුවට හදපුවා පොඩි කරලා ඉතින් අවසානයේ ස්පීකර්ස් ගාන වෙනස් කරලා ඉතින් අවසානයේ දෙකකට ආවා. ඉතින් දෙකකට ඇවිල්ලා ඉතින් මේකට ගැලපෙන මට අවශ්‍ය කරන මගේ ඔලේ තිබිච්ච සවුන්ඩ් එක මේකෙන් ගන්න පුළුවන්කම තිබුණා. ඉතින් මම ඔයගලන්ට ආයි කියන්න ඕනේ මේක පාවිච්චි කරද්දී පුළුවන් තරම් ඕම්ස් ගාන සාමාන්‍යයෙන් ඕම්ස් 4කට වගේ අවසානයේ ටෝටල් ඕම්ස් ගාන ඕම්ස් 8කට වගේ එන්න පුළුවන් විදිහට ස්පීකර් සිස්ටම් එක හදාගන්න. ඒක පැරලල් සීරියස් කරලා ගන්න පුළුවන් ඕම්ස් 8කට ගන්න පුළුවන් ප්‍රමාණයට හදාගන්න. ඒක තමයි ගොඩක් ගැලපෙන්නේ. අනිත් එක තමයි වොට් ගණන් ලොකු වොට් ගණන් ගන්න එපා. මොකද ලොකු වොට් ගණන් ගත්තට පස්සේ මේ ඇම්ප් එකේ වොට් ගණනයි මේකේ වොට් ගණනයි ಜಾති දෙකක් වුණාන් පස්සේ මේ ඇම්ප් එකේ වොට් අපි කියමු වොට් 50 නම් මේ ස්පීකරේ වොට් 100 නම් මේ ඇම්ප් එකට දෙන්න පුළුවන් මේ ස්පීකර් එකෙන් එළියට වොට් 50ක සවුන්ඩ් එකක් විතරයි. ඉතින් අපි කොච්චර try කරලා වොට් 100ක් මේ ස්පීකරෙන් ගන්න බෑ. හැබැයි මේකේ 50ම මේක 50ට සමාන වුණොත් කියන්නේ ඇම්ප්ලිෆයර් එකේ වොට් 50 ස්පීකර් එකේ වොට් 50ට සමාන වුණොත් ඒ ඇම්ප්ලිෆයර් එකෙන් එන හොඳම වොට් ගාන මේකෙන් හොඳම අවුට්පුට් එකක් ඉදිරියට ගන්න පුළුවන්. එතකොට ඒක බැලන්ස්. ඉතින් ඒකේ වාසිය මම මෙතනත් දැක්කා. ඉතින් මේකේ වොට් 40 වුණාට මේක හොඳ සවුන්ඩ් එකක්. ලොකු මැග්නට් එකේ පාවිච්චි කරලා තිබුණේ නැහැ. නමුත් මේකේ හොඳ මේකේ කෝන් එක හොඳට දුවනවා. හොඳ බේස් එකක් ගන්නවා. ඒ මොකද අර වොට් ගන්න අඩු නිසා. ඉතින් මේව නම් පැරලල් කරන්න යන්න එපා. මේ ස්පීකර් පැරලල් කරන්න බෑ. එතන පැරලල් කරොත් මේ පිච්චෙනවා. මොකද ඒක විශේෂයෙන් කියන්න ඕනේ පැරලල් කරන්න යන්න එපා. මේ පිච්චෙනවා. ඒක ටිකක් අවදානම් දෙයක්. ඉතින් මේ ඩෝන් ට්වීටර් එක මේකට ගැලපෙනවා. ඉතින් අනික තමයි මේකේ මේ බේස් ඇම්ප්ලිෆයර් එකේ ඔයගලන්ට කියන්න ඕනේ මේකේ ඇතුලේ මම මේක දැන් ෆොටෝ එකකින් මම දාන්නම් මෙහෙමම. ඒකේ සාමාන්‍යයෙන් මේකේ මේ හීට් සින්ක් එකෙන් එළිය පැත්තේ තියෙනවා මේන් අවුට් එක ස්පීකර් අවුට් එක. ඒ මේන් ස්පීකර් අවුට් එක හැම වෙලාවෙම මේ ප්‍රධාන ස්පීකර්ස් දෙකට දෙන්න ඕන. මොකද ඒ ප්‍රධාන ස්පීකර්ස් දෙකට දෙනකොට මේකේ තියෙන ඕම්ස් ගණන් ඔක්කොම බැලන්ස් වෙනවා. එතකොට ඒකේ කිසිම නොයිස් එකක් හෝ එතකොට මේකේ පංච් එකේ මේකේ බේස් වල තියෙන කිසිම අඩුපාඩුවක් එන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒක අනිවාර්යෙන් හීට් සින්ක් එකට එළියෙන් තියෙන මේන් ලයින් එක පාවිච්චි කරන්න ප්‍රධාන බේස් සූපර්ස් දෙකට. එතකොට මේ ඩෝම් ට්විටර් එක මේකට යන්න ලයින් එක මේ ස්පීකරේ ඔයගලට මම ෆොටෝ එකේ පෙන්නන්නම්. මේ ස්පීකරේ හීට් සින්ක් එකට ඇතුලෙන් තියෙන පොඩි සොකට් එකක් ක්ලික් කරන තැන ඒකේ ක්ලිප් එකක් ඔයගලන්ට ගහන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක් නැහැ. නැත්නම් ඔයගලන්ට පුළුවන් ඒක යටපැත්තෙන් වයර් දෙකක් පාස් කරලා දෙන්න ඒක හයිස් වලට වෙන් වෙච්ච එකක්. ඒක මේ ඩෝම් ට්විටරේ පාවිච්චි කරන එක දීලා තියෙන්නම හයි සවුන්ඩ් එක ගන්න. ඒ කියන්නේ ට්විටර් එකකට පාවිච්චි කරන තමයි. ඉතින් එහෙම පාවිච්චි කරොත් මේකේ ක්‍රොස් ඕවර් එකට යන්නේ නැතුව අපිට මේක හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන් තත්ත්වයට පත් කරගන්න පුළුවන්. මොකද ක්‍රොස් ඕවර් උත් දාන්න ගියොත් මේක ටිකක් වැඩිපුර ප්‍රශ්නයක් වෙනවා. මොකද ක්‍රොස් ඕවර් දානකොට ඒ ක්‍රොස් ඕවර් වලට මේකේ තියෙන ඇම්ප් එකේ වොට් ගාන යම් ප්‍රමාණයක් එකට උරා ගන්නවා. ඒකේ කොයිල් වලට දුවන්න කරන්ට් එක ඕනේ. එතකොට මේකේ තියෙන වොට් ගාන මේක ලොකු වොට් ගානක් නෙවෙයි නිසා ඉතින් මේකේ වොට් ගාන තව අඩු වුණොත් අපිට මේ පවර් අවුට් එක ගන්න තියෙන chance එක අවස්ථාවක් නැති වෙලා හොඳ සවුන්ඩ් එකක් ගන්න තියෙන අවස්ථාවක් නැති වෙනවා. ඉතින් ඔහොම තමයි අද වීඩියෝ එක මේ බූම් බොක්ස් එක අවසානයේ ඔන්න මම ගෙනාව පොරොන්දු වෙච්ච විදිහටම. ඉතින් මේකේ හොඳ සවුන්ඩ් එකක් තිබුණා. ඉතින් සමහරක් වෙලාවට මම දැන් මේ වෙලාවේ මේ රෙකෝඩ් කරන කැමරා එකෙන් ඔයගොල්ලන්ට මේකේ සවුන්ඩ් එක හරියට අහන්න බැරි වෙයි. ඉතින් මගේ අදහස මම කිව්වොත් ඇත්තටම මේක ඔරිජිනල් JBL එකක් විදිහමයි කියලා නම් මම කියන්නේ නෑ. නමුත් ඒක 100% නම් මේක 75%කට වඩා හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. මේකේ තියෙන සයිස් එක, මේකේ තියෙන මිල, මේකට මට ගිය මිලත් එක්ක බැලුවාම මේක ඇත්තටම රුපියල්
4,000කටත් වැඩි අඩු ගාණක් මට ගියේ මේක හදන්න. ඉතින් ඒ මිලත් එක්ක මේකට පාවිච්චි කරලා තියෙන ඇම්ප්ලිෆයර් වූෆර්ස් එක බලන් ගියාම මේක හොඳ සවුන්ඩ් එකක් ගන්න පුළුවන්. ලෝ බජට් හොඳ සවුන්ඩ් සිස්ටම් එකක් කියලා කියන්න පුළුවන්. මම අනිවාර්යෙන් කියනවා ඔයගොල්ලොත් මේක try කරන්න. මේක හදලා බලන්න ඕගොල්ලන්ට ඔය 5.1 2.1 සවුන්ඩ් සිස්ටම් වලට වැඩිය මේක හොඳටම හොඳයි. Bluetooth, USB, radio එතකොට මේක memory card මේ හැම එකත් එක්කම line in එතකොට audio jack එක පාවිච්චි කරන්න පුළුවන්. මේ හැම දෙයක්මත් එක්ක හොඳ sound system එකක් ඔයගලන්ට computer එකට PC එකට හෝ TV එකට නැත්නම් ගෙදර වගේ කාමරයක කොහෙද තියාගන්න. හැබැයි මේක තව දෙයක් විශේෂයෙන් කියන්න ඕනේ. පුළුවන් නම් මේක ටිකක් මුල්ලකට වෙන්න බිමකින් තියන්න පුළුවන් නම් මීට වැඩිය හොඳ sound එකක් ගන්න පුළුවන්. මොකද මේ hall එකෙන් හොඳ bass out එකක් එනවා. මේක මම ඔයගලන්ට පෙන්නන්නම්. මේකේ හොඳ බේස් අවුට් එකක් එනවා. ඉතින් මේ වූෆර්ස් හොඳට දුවනවා මේකේ. එතකොට අපි දන්නවා සාමාන්‍යයෙන් මේ හොඳට වූෆර්ස් හොඳට දුවනවා නම් ඇත්තටම ඒක හොඳ බේස් එකක් එනවා. ඉතින් ඒ වගේ දෙයක් මුල්ලකට වගේ තිබුණොත් අපි කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරක මුල්ලක කාමරයක මුල්ලක හෝ විත්‍යා පැනරන් තිබ්බොත් මේ බේස් එක ටිකක් ප්‍රමාණයෙන් වැඩි වෙනවා. ඒක සාමාන්‍යයෙන් ඒක හොඳට හැමෝම දන්න දෙයක්. ඉතින් එහෙම තිබුණොත් මේ බේස් එක තව වැඩි වෙනවා මේකේ. ඉතින් මේකේ මේසයක් උඩ තියන්න පුළුවන් කිසිම කරදරයක් නැතුව. ලොකු ඉඩක් යන්නේ නැහැ. ඔයගොල්ලන්ට පේනවා තම පොඩි ඉඩක් යන්නේ. ඉතින් ලොකු බරකුත් නැහැ. කිලෝ 7ක් විතර වගේ මම හිතන්නේ කිලෝ 7ක් 8ක් විතර වගේ බරක් තියෙන්නේ. ඉතින් මේක හොඳ ලෝ බජට් එකට යන්න පුළුවන්. හොඳ අයිටම් එකක්, හොඳ සවුන්ඩ් සිස්ටම් එකක්. ඉතින් එහෙනම් අද වීඩියෝ එක මේ විදියට තමයි අද ඉවර වෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මගේ වීඩියෝ එකත් එක්ක එකතු වුණාට ගොඩක් ස්තුතියි. මගේ channel එකත් එක්ක එකතු වුණාට. ඉතින් තාමත් මේ වීඩියෝ එක බලන ඔයා මේක subscribe කරලා නැත්නම් subscribe කරලා පුළුවන් නම් ඕගොල්ලෝ මේ වීඩියෝ කැමති නම් like එකක් දාලා ඕගොල්ලන්ගේ මේ වීඩියෝ එක ගැන තියෙන idea එක comment box එකේ දාන්න. ඉතින් මට පුළුවන් විදියට ඉතින් ඕගොල්ලෝ ඒ comment box එකේ දාලා තිබුණ ප්‍රශ්නට මම උත්තර දුන්න. සමහරක් අය මම contact කරගත්තා. ඉතින් තවත් සමහරක් අය මේ amplifier මගෙන් order කරා. ඉතින් ඒ මම කූරිය දැම්ම ගොඩක් අයට. ඉතින් තවත් දාන්නත් තියෙනවා. ඉතින් ඒක ගොඩක් ස්තුතියි ඒකට. ඉතින් අනිවාර්යෙන් කියන්න ඕනේ මේ ඔයගොල්ලන්ගේ ideas මට දෙන්න. ඉතින් ඒක තමයි ගොඩක් වෙලාට මට අලුත් වීඩියෝ එකක් කරන්න මොටිවේෂන් එකක් වෙන්නේ. ඉතින් එතකොට ඔයගොල්ලන්ගේ අවශ්‍ය කරන ඉල්ලීම් අලුත් sound system ගැන ඒ දේවල් තියෙනවා නම් comment box එකේ දාන්න. මට පුළුවන් හැම වෙලාවෙම මම අලුත් වීඩියෝ එකක් ඔයගොල්ලන්ට ගේනවා. සමහරකට කාලේ පොඩ්ඩක් එහෙම වෙන්න පුළුවන්. දැන් කර්ෆියු වයින් කරලා තියෙන නිසා. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක අද මෙතනින් ඉවරයි. එහෙනම් මගේ channel එකත් එක්ක එකතු වුණාට ගොඩාක් ස්තුතියි. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙනකම් ගිහින් එන්න. ගොඩක් ස්තුතියි හැමෝටම. Well, I'm on the way, this time, cold, I wanna be cool when you warm. I got the right temperature, it's better you from the start. Hold on, I'm gonna get the right technique to train you on. Let's get on, I'm in a papa, you can be the mom.